කියලා හැමෝටම. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ කැනඩාවේ විශේෂ කුරුල්ලෙක් ගැන පොඩි විස්තරයක් කියන්න. ඒ තමයි මෙන්න මෙයාලා ගැන. කැනඩා ගූස්. මෙයාලා ගැන කියනවා නම් ඔයගලන්ට මතකද ෆිල්ම් එකක් තියෙනවා Fly Away Home කියලා. ඒ ෆිල්ම් එකේ ඉන්න කුරුල්ල වර්ගය තමයි මේ. මේ කුරුල්ල ගැන කතා කරනවා නම් කැනඩාවල මෙයාලා හරි එපා කරපු කුරුල්ලෝ කියලා තමයි සලකන්නේ. මොකද එකක් ඇවිල්ලා මේගොල්ලෝ සද්ද කරන විදිය. සද්ද කරන විදිය හරිම එපා කරපු සද්දයක් තමයි මේගොල්ලෝ දාන්නේ. ඒ වගේම හරිම උගෝෂාකාරයි. ඒ වගේම මේ කුරුල්ලෝ ඇවිල්ලා ටෙරිටෝරියල් බර්ඩ්ස්ලා. ඒ කියන්නේ මෙයාලා සමහර වෙලාවට ඇග්‍රෙසිව් වෙන්න පුළුවන් අනිත් මිනිස්සුන්ටයි සත්තුන්ටයි. ඉතින් මේ බිහේවියර් එක නිසායි සහ මෙයාලගේ සද්දේ නිසා මෙයාලට මේ කට්ටිය නම් කරලා තියෙනවා කෝබ්‍රා චිකන් කියලා. මේ හරි අසාමාන්‍ය hina යන නමක් තමයි ඒත් සර්පෙක් වගේ තමයි මෙයාලා සද්ද කරන්නේ. ඒ වගේම මෙයාලගේ ඇග්‍රෙසිව් බිහේවියර් නිසා තමයි මෙයාලට ඒ වගේ නමක් දාලා තියෙන්නේ. තව දෙයක් තමයි මේ මිනිස්සු කෑම කනකොට මෙයාලා ළඟට ඇවිල්ලා හරියට වද දෙනවා කෑම හම්බෙනකම්. ඉතින් ඒක නිසා මෙයාලා ඉතින් එපා කරපු කුරුල්ලෙක් හැටියට සලකනවා. ඉතින් මේ තව දෙයක් තමයි මෙයාලා දැක්කම ලේසියෙන් අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙයාලගේ කළු පාට ඔළුව සහ සුදු පාට කම්බුල්. ඉතින් මේවත් කියවත් වගේම මම හිතනවා ඉතින් ඔයගලන්ට මේකෙන් අලුත් දෙයක් වෙන්න ඇති කියලා. ඉතින් මම හිතනවා ඔයගලන් මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම ආයෙත් තව මේ වගේ වීඩියෝ ටිකක් අරන් එන්නම්. එතකන් සුබ දවසක්.